ගිය ඉරිදා සීතල දවසක්. ඒත් මම හැමෝටම ඉස්සෙල්ලා නැගිටලා මූණ එහෙම හොදලා බ්ලැන්කට් එකකුත් පොරෝගෙන පුටුවේ ගුලි වෙලා මම මේ දවස්වල කියවන පොතෙන් පිටු කීපයක් කියෙව්වා. උදේ කෑමට හදාගත්තේ ලේසියෙන්ම හදන්න පුළුවන් පාන් පිට්සා. මේක අපේ අම්මගේ රෙසිපි එකක්. උදේ කෑමෙන් පස්සේ බබත් එක්ක ටික වෙලාවක් ජිග්සෝ පසල් එකක් හැදුවා. මේ දවස්වල සීතල නිසා ගෙදර ඇතුළට වෙලා ඉන්නමයි හිතෙන්නේ. සීතල කාලේ ටික වෙලාවක් හරි ඉරේලිය වැටලා තියෙනවා දකිනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක් සහ ප්‍රබෝධයක්. මං ඉතින් මගේ ලොකුම ලොකු කෝප්පෙට උණුම උණු තේ එකක් හදාගෙන ඉරේලිය වැටෙන තැනක ටිකක් වෙලා උණුසුමට ගුලි වෙලා තේකේ රස වින්දා. ඒත් ඉතින් එහෙමම ඉන්න බෑනේ. අපි තුන්දෙනා ලෑස්ති වෙලා ඊළඟ සතියට බඩු ගන්න පිටත් වුණා. මේ තියෙන්නේ පළවෙනි ෂොප් එකට ගිහාම දැකපු ඒකේ විකුණන්න තිබිච්ච ඕකිඩ් පැල ටිකක්. ලස්සන්ට මල් පිපිච්ච පාට පාට මල් තියෙන ඕකිඩ් පැල. මෙතන තියෙනවා ටිකක් නිල් පාට වගේ ඕකිඩ් පැලේකුයි ටිකක් වෙනස් රෝස පාටක ඕකිඩ් පැලේකුයි. ඒවා මම හිතන්නේ හදලා තියෙන්නේ සුදු පාට ඕකිඩ් එකට ඩයි මිශ්‍ර වතුර කලවම් කරලා දාලා ඒවා උරාගත්තට පස්සේ. ඉතින් මේ දවස්වල ෂොප්ස් ඩෙකරේට් කරන්නේ වැලන්ටයින්ස් වලටනේ. මේ වැලන්ටයින්ස් ඩේ එකට විකුණන්න දාලා තිබිච්ච ලස්සන බලූන්ස් වගේක් අනේ බලන්න කොච්චර කියුට්ද කියලා. මේ වගේව ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. මම නම් ඇත්තටම ලංකාවේ මේ වගේව දැකලා නම් නැහැ මීට ඉස්සෙල්ලා. ඔහොම බඩු බල යනකොට මම දැක්කා මේ මෙතන තියෙන ශ්‍රී ලංකන් කැෂූ කොකනට් චිකන් කරි කියලා රෙඩිමේඩ් කරි පැකට් එකක් විකුණන්න තියෙනවා. මේක ඉතින් අපි සාමාන්‍යයෙන් කන විදිහේ කරි එකක් නෙමෙයිනේ. මං ගත්තේ නම් නැහැ. අපේ ඊළඟ නැවතුම උනේ කොස්කෝ. කොස්කෝ එක මම හිතන්නේ ගොඩක් අය දන්නව ඇති. මං වීඩියෝස් එහෙම දැකලා තියෙනවා ගොඩක් කොස්කෝ එක ගැන කරලා. මේකේ ඉතින් තොග ප්‍රමාණෙන් වගේ තමයි බඩු විකුණන්නේ. ලොකු ෆැමිලිස් වලට නම් මේකෙන් බඩු ගන්න එක ගොඩක් වටිනවා. ඒ වුණාට අපේ වගේ පොඩි ෆැමිලිස් වලින් නම් මේකේ බඩු ගන්න එක එච්චරම වාසිදායක නැහැ. හැබැයි ඒ හම්බෙන ප්‍රමාණයට ඒවැ මිල හරිම සාධාරණයි. මේ තියෙන්නේ කොස්කෝ එකේ වැලන්ටයින්ස් ඩේ එකට විකුණපු බඩු වගයක්. ඉතින් අපි ඔය වගේ කොස්කෝ එක ඇතුලේ ඇවිද ටිකක් බඩු බල අරහෙට මෙහෙට වෙවි හිටියා. මට ඉතින් පොත් පිස්සුවක් තියෙනවනේ. ඉතින් කොස්කෝ එකේ විකුණන්න තියෙන පොත් ටිකත් අපි බලන්න ගියා. මේ තියෙන්නේ ඒවා. ෆ්‍රීඩක් මක්ෆැඩන්ගේ අලුත් පොත එහෙමත් එතන තිබුණා. මම දැන් ලේසියට කියවන්නේ Kindle එකෙන් නිසා මම පොත් මුකුත් ගත්තේ නෑ. අපිට ලයිබ්‍රරි මෙම්බර්ෂිප් එකක් තියෙනවා නම් Kindle එකට නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරලා කියවන්න පුළුවන්. එහෙම නැත්නම් Amazon එකෙත් තියෙනවා Kindle එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නොමිලේ පොත්. ඉතින් ඒක නිසා මම දැන් පොත් ගන්න එක ටිකක් අඩු කරලා Kindle එකෙන් තමයි කියවන්නේ. මේ තියෙන්නේ කොස්කෝ එකේ මම තවත් ආස කරන සෙක්ෂන් එකක්. බලන්න මේ මල් බොකේස් වල ලස්සන කොච්චර ලස්සනට පාට එහෙම ගලපලා තියෙනවද කියලා බලන්නකෝ. මේ තියෙන්නේ කොස්කෝ එකේ බේකරි සෙක්ෂන් එක. මෙතන මෆින්ස්, ක්‍රොසොන්ස්, සිනමන් රෝල්ස්, කේක්ස්, කුකීස් එහෙම ගොඩාක් තියෙනවා. හැබැයි මේවා ගන්නත් ඕනේ තොග වශයෙන්. ඉතින් මම නම් මේකෙන් මුකුත් ගත්තේ නැහැ. මේවා සමහර දේවල් ගොඩක් රසයි. හැබැයි හරිම රිච්, ගොඩාක් හෙවි.
ඕගොල්ලන් දන්නවා ඇති කොස්කෝ එකේ පොඩි කැෆේ එකකුත් තියෙනවා කියලා. මේ කැෆේ එකේ පිට්සාස් හදන හැටි. මේ පිට්සාස් මාර ලොකුයි. සාමාන්‍යයෙන් 10 දෙනෙකුට විතර කන්න පුළුවන් පිට්සා. ඒ වගේම හරිම රීසනබලි ප්‍රයිස් කරලා තියෙනවා. ඊළඟට අපේ ස්ටොප් එක උනේ මම ගොඩාක් ආස කරන වින්ඩෝ ෂොපින්. මං හරි ආසයි ගත්තේ නැති වුණත් කඩවල් වලට ගිහිල්ලා ලස්සන බඩු බලන්න. ඒකෙන් මට හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ තියෙන්නේ ෂොප්ස් වල දාලා තියෙන ස්ප්‍රින්ග් ඩෙකෝ. මම හිතන්නේ මේ සැරේ නම් ස්ප්‍රින්ග් එකට මෙඩිටරේනියන් තීම් එකක් තමයි යන්නේ. මේ දොරවල් ඩෙකරේට් කරන්න දාන රීත් ස්ප්‍රින්ග් එකට මාරම කියුට් අනේ. මේ මිනියේචර් ගෙවල් සහ බඩුවේ ෂොප් එකේ තිබිච්ච හරිම ලස්සනයි අනේ. මට අපේ පොඩි කාලේ මතක් වුණා. පොඩි කාලේ මේ වගේ මිනියේචර් දේවල් වලට මාර ආසයි. ඉතින් අපි පොඩි කාලේ මේවා එහෙම ගන්න තිබුණේ නෑනේ. ඉතින් අපි ඔය කාඩ්බෝඩ් පෙට්ටි එහෙම අරගෙන මේ වගේ පොඩි දේවල් හදනවා මට මතකයි. මේ බලන්න මේ පුංචි තේ කෝප්ප, පීරිසි, කෑමවල එහෙම ලස්සන. මේවා කොච්චර සියුම්ව හදලා තියෙනවද? මේ තියෙන්නේ චූටි ෆේරි ගාඩන් එකක්. මේ තියෙන්නේ අර සුරංගනා කතාවල තියෙන අර මෂ්රූම්ස් වලින් හදපු ගෙවල්. මේ තියෙන්නේ තවත් මෙඩිටරේනියන් තීම්ඩ් ඩෙකරේෂන්ස්. මෙතන ලස්සන පේන්ටිංස් එහෙම තියෙනවා. හරිම ලස්සන බඩු තියෙනවා මේ දවස්වල ෂොප්ස් වල. ගිහාම පිස්සු හැදෙනවා. ඒ වුණාට ඉතින් හැමදේම අරන් ගෙදර ගොඩ ගහ ගන්න බෑනේ. ඒක නිසා බලලා විතරක් ඉතින් සතුටු වෙලා ගෙදර එනවා. බලන්න මේ කුෂන්ස් වල තියෙන ලස්සන. ඒවා එම්බ්‍රොයිඩර් කරපු කුෂන්ස්. පාට දෙකකින් තිබුණා. මේ තියෙන්නේ ඒ කුෂන්ස් වලම නිල් පාට එක. මම පුළුවන් වෙලාවට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගෙනල්ලා ගෙදර වාස් එකකට දානවා. ඒත් මෙතන තියෙන ප්ලාස්ටික් මල් වල ලස්සන දැකලා මට ටිකක් හිතුණා ප්ලාස්ටික් මල් පොකුරක් ගෙනහිල්ලා වාස් එකට දාලා තියනවද කියලා දිගටම. මෙන්න මේකත් ලස්සනයි. තව අපි හිතුවේ මෙන්න මේකත් ගොඩක් ලස්සනයි කියලා. ඒත් මෙහෙම මල් ගොඩාක් වෙලා මමයි බබයි බැලුවා මුකුත් ගත්තේ නම් නැහැ. පස්සේ හිතුණා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්ම පුළුවන් වෙලාවට ගෙනල්ලා දානවා කියලා. මෙන්න මේ රෝස මල අපේ වත්තේත් සමයකට වැවෙනවා. මං සමයකේ වීඩියෝ එකක් අරන් දාන්නම්. ඒකටත් ගොඩක් ආස හිතුණා. ඊළඟට අපි ඇඳුම් බලන්න ගියා. මේ තියෙන්නේ පුංචි බබාලට ස්ප්‍රින්ග් එකට දාපු ඇඳුම්. මං හරිම ආසයි මේ වගේ පුංචි මල් වැටිච්ච සිනිදු රෙදි වලින් හදපු ලස්සන ගවුම් වලට. මං මේ සැරේ ලංකාවට ගියාම මේ වගේ ලස්සන ගවුම් බබාලට දැක්කේ නැහැ. මං දන්නේ ඇයි කියලා. බලන්න මේ කලර් කම්බිනේෂන් එකේ ලස්සන. මේ වෙලාවට තමයි හිතෙන්නේ මේ වගේ ලස්සන ඇඳුම් අඳින්න තවත් චූටි බබෙක් හිටියනම් කොච්චර හොඳද කියලා. ඔන්න දැන් අපි එන්නේ විමෙන්ස් සෙක්ෂන් එකට. අපිටත් මේ සැරේ ස්ප්‍රින්ග් එකට ඇවිල්ලා තියෙන ලස්සන වින්ටේජ් ස්ටයිල් ඩ්‍රෙසර්ස්.
ගොඩාක් පුංචි මල් වැටිච්ච සිනිඳු රෙදි වලින් ලස්සනට මහපු ගොඩක් ඩීටේල්ස් තියෙන ගවුම් මෙතන තිබුණා. අනේ මේ ගවුම් එකක්වත් මට නම් ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපිට බලලා ලස්සන බලලා සතුටු වෙන්න පුළුවන් නේ. මේ තියෙන්නේ ගවුම් වලින් කීපයක්. ඕගොල්ලන් මේ වගේ වැක්ස් වෝමර්ස් දන්නවද? මේක ලෑම්ප් එකක්. මේ ලෑම්ප් එකේ හීට් එකට සෙන්ටඩ් කැන්ඩල් එකක් යටින් තිබුණාම ඒක මෙල්ට් වෙලා සුවඳ එනවා. මම දන්නේ ලංකාවේ මේවා තියනවද කියලා. මම හිතනවා ඒක ගොඩක් හොඳ ඔප්ෂන් එකක් කියලා සේෆ්ටි අතින් බැලුවහම. මං සෙන්ටඩ් කැන්ඩල්ස් වලටත් හරිම ආසයි. මේ බලන්න මේ කැන්ඩල්ස් වල ලස්සන. ඒකේ සුවඳත් ඒ වගේමයි. මේ ෂොප් එකෙත් වැලන්ටයින්ස් ඩේ එකට ඩෙකොරේෂන්ස් දාලා තිබුණා. මට මෙන්න මේ ෆේස් මාස්ක් සෙට් එක හම්බුණා. මේක කොරියන් ප්‍රොඩක්ට් එකක්. හොඳද දන්නේ මං ඉතින් ගත්තා. අද මම මේ ෂොප් එකට එන්න හේතුව ඇත්තටම මට ගෙදරට දාන්න බෙඩ්රූම් ස්ලිපර්ස් දෙකක් ගන්න. මේ දවස්වල ගොඩක් සීතල නිසා. හරිම කියුට් බෙඩ්රූම් ස්ලිපර්ස් මෙතන තිබුණා. ඒ වුණාට මගේ ටේස්ට් එකට හරියන එකක් මට හොයාගන්න බැරුව ගියා. ඔන්න ඔය පෙන්නපු පෙයා එක අපේ බබාට තියෙනවා. මගේ හිත ගියේ ඉතින් මෙන්න මේ පූස් පැටව් දෙන්නෙක් වගේ සපත්තු දෙකට. හැබැයි මං ඉතින් ඒක ගත්තේ නැහැ. තව ටිකක් හොයලා බලලා ලස්සනම එකක් ගන්නවා කියලා හිතුවා. මෙන්න මේ ස්ක්‍රබර්ස් මං ගොඩක් කල් ඉඳලා හොය හිටියේ. ඒක මට හම්බුණා මේ ෂොප් එකෙන්. බලන්න මේ ස්පොන්ජර්ස් කොච්චර කියුට්ද කියලා. ඊට පස්සේ මම මේ වෝටර් බොටල්ස් බැලුවා. මේ බලන්න මේකේ ඩිසයින් එක නිකන් ලේස් එකක් වගේ. පින්ක් එකයි බ්ලූ එකයි තමයි මෙතන තිබුණේ. ඕගොල්ලන් වැඩිපුර කැමති පින්ක් එකටද බ්ලූ එකටද? නිල් පාටයි සුදු පාටයි කියන්නේ මගේ හරිම ආස කරන කලර් කම්බිනේෂන් එකක්. අපේ ගෙදර ගොඩක් බඩු ඒ පාටවල් වලින් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ෂොප් එකේ මම දැකපු ලස්සන චයිනා මේ ජුවලරි හෝල්ඩර්ස් බලන්නකෝ ඒවැ ලස්සන කොහොමද කියලා. ඔන්න තවත් කැන්ඩල්ස් වගේක්. බලන්න මේ කැන්ඩල් එකේ ලස්සන. මේ ෆ්‍රේම්ඩ් කෝට් එක තිබුණා ෂොප් එකේ ගන්න. මං ගත්තේ නෑ. දැන් නම් මං ඒක ගත්තේ නැති එකට රිග්‍රෙට් කරනවා. ඒකේ ගහලා තියෙන නිවැරදි වීමට වඩා ගොඩක් වැදගත් වෙන්නේ කරුණාවන්තකම කියලා. මේ තියෙන ලස්සන මේකප් බෑග්ස්. මේ අපි දැකපු ලස්සන හෑන්ඩ් බෑග්ස් වලින් කීපයක්. තැන්ක් යූ ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බැලුවට ඕගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ආයි හමු වෙනකල් පරිස්සමින් ඉන්න.